ඔයා මේ කතාව අහන්නේ කවුරුවත් නොදන්න ඔයා විතරක් දන්න ප්‍රශ්න ගොඩාක් හිතේ තියාගෙන හිත ඇතුලෙන් නිහඬ සටනක් කරන අතරේ වෙන්න පුළුවන්. ඔයාගේ හිත ගොඩාක් මහන්සි වෙන වෙලාවක වෙන්න පුළුවන්. හිතට නිදහසක් අවශ්‍ය වෙලාවක වෙන්න පුළුවන්. ඉතින් මේ කතාව ඔයාටමයි. අපේ ජීවිතේ සමහර දවස්වල අපිට විස්තර කරලා කියා ගන්න බැරි මොකක්ද බරක් හිත ඇතුලේ තියෙනවා දැනෙනව නේද? ඒත් කිසිම වෙලාවක ඒ හැඟීම කාට හරි කියලා තියනවද? නෑ නේද? කවුරුවත් දන්නේ නෑ, කාටවත්ම තේරෙන්නේ නෑ. ඔයාගේ හිනාව ඇතුලේ තියෙන ඒ බර ගතිය. ඔයාගේ හිනාව පිටිපස්සේ තියෙන ඒ දුක. කාටවත්ම පේන්නේ නෑ, හැඟෙන්නේ නෑ. ඔයා ඔයාගේ මූණින් හිනාවක් දෙන්න ඇතුළතින් කොච්චරක් නම් ෆයිට් කරනවද කියලා. දන්නවද, සමහර මිනිස්සුන්ට අපව තේරුම් ගන්න පුළුවන්කම තිබ්බත් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. සමහර මිනිස්සුන්ට කිසිම මොහොතක අපව තේරුම් ගන්න වෙලාවක් නැහැ. තවත් සමහර මිනිස්සුන්ට කොහොමදවත් අපව තේරුම් ගන්න බෑ. ජීවිතේ සමහර අවස්ථාවලදී ඔයාගේ වීක්නස් එක ඔයා හොඳ මනුස්සයෙක් විදියට ජීවත් වීමම හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, කිසිම මොහොතක කිසිම හේතුවක් මත තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන එක නවත්වන්න එපා. මොකද දවසක මොන දේ කොහොම තිබ්බත් අවසානයේ තමන්ට ඉතුරු වෙන්නේ තමන් විතරමයි. ඔයා වැඩිපුර ආදරය කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා වැඩිපුර කෙනෙක් ගැන කෑ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. අවසානයේදී ඔයා තනි වෙලා හදවතින් හිස් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. අද මේ කතාවෙන් මම ඔයාට කියන්නේ එකම එක දෙයයි. ඔයාට රෙස්ට් එකක් ඕනි. දන්නවද,
හිතේ වේදනාවක් තියෙනකොට, මනසේ ප්‍රශ්න ගොඩාක් තියෙනකොට, දුකෙන් ඉන්නකොට හැම කෙනාටම ස්ට්‍රෝං වෙන්න බෑ. හැම කෙනාටම ඕකේ වෙන්නත් බෑ. සමහර වෙලාවට ලයිෆ් එක අපි නොහිතන මොහොතක නොහිතන තැන්වලදී නවත්වනවා. අපිට හිතා ගන්නවත් බෑ. හැබැයි දන්නවද? ඊට පස්සේ අපේ ජීවිතේ better version එකක් කරලා අපිවත් නොහිතපු මාර්ගයකින් උපරිමයටම ගොඩනගනවා. හිතේ මහා බරක් දරාගෙන මේ කතාව අහන ඔයාටම කියන්න. මම try කරනවා. දන්නවද? ඒ වචන තුනම ඇති ඔයාව සාර්ථකව ගොඩනගන්න. ජීවිතේ කවුරුම හරි ඔයා ගොඩාක් ආදරය කරපු කෙනෙක් ඔයාව අත්හැරලා යනවා නම්, අත්හැරලා ගියා නම්, ඔයා දැනටත් ඒ ගැන පසුතැවීමෙන් ඉන්නවා නම් මතක තියාගන්න, මනුස්සෙක් නිර්දෝෂී ඔයාව අත්හැරලා යන්නේ ඔයා හිස් පුද්ගලයෙක් නිසා නෙමෙයි. ඔයා වැරදි මනුස්සයෙක් නිසා නෙමෙයි. ඇත්තම කිව්වොත් සමහර මිනිස්සු අපේ ජර්නි එකේ චැප්ටර් එකක් විතරයි. මම පොඩි කතාවක් කියන්නද? අපේ ජීවිතෙත් ටිකක් ට්‍රේන් ජර්නි එකක් වගේ. හිතන්න, ඔයා ට්‍රේන් එක එනකම් ස්ටේෂන් එකේ ඉන්නවා. එතනට ආපු තවත් මිනිස්සු ඔයා නගින ට්‍රේන් එකටම නගිනවා. හැබැයි ටික දුරක් ගියාට පස්සේ සමහර මිනිස්සු ඔයාට කියලා හරි නැතිව හරි එයාලට කැමති, එයාලට අවශ්‍ය ස්ටේෂන් එකෙන් බැහැලා යනවා. ඒ වෙලාවේදී ට්‍රේන් එක නතර වෙලා වගේ දැනෙනවා. අනිත් අය බැහැලා යනවා. මමත් බැහැලා යන්නද? ඒකද මගේ තීරණය කියලා ඔයා ඔයාගේ හිතත් එක්ක වාද කරනවා. හැබැයි ජීවිතය කියන ට්‍රේන් එක එකම එක ස්ටේෂන් එකකට නෙමෙයි හදලා තියෙන්නේ. කවුරු හරි බැහැලා ගියා කියලා ගමන නතර වෙන්නේ නැහැ. සමහර මිනිස්සුත් අන්න ඒ වගේ. අපේ ස්ටෝරි එකේ මේන් කැරක්ටර් එක නෙමෙයි. එකම එක චැප්ටර් එකක් විතරයි. අපි ගොඩාක් ආදරය කරපු කෙනෙක් අප අත්හැරලා ගියා කියලා අපිට වේදනාවක් දැනෙනවා තමයි. ඒ අපි ඒ කෙනාට ආදරය කරපු නිසා. අපි ඒ කෙනාට ඇටැච් වුණ නිසා. හැබැයි ඒක ඔයාගේ වීක්නස් එකක් නෙමෙයි. ඒ තමයි ඔයාගේ ආදරේ. හැබැයි ඒක තේරුම් නොගත්තු මිනිස්සු අත්හැරලා යනවා නම් ඒක සුබවාදීව දකින්න.
ඉතින් ජීවිතේ කියන ට්‍රේන් එක අතරමඟ නතර වෙන්නේ නැහැ. නියමිත ගමනාන්තය දක්වාම ගමන් කරනවා. ට්‍රේන් එක තාම ගමන් කරනවා. ඉතින් අතරමඟ බැහැපු අය ගැන, ඒ නැවතුම් පෙළවල් ගැන හිතන්න එපා. හොඳින් මතක තියාගන්න. ඔයා කිසිම මොහොතක දුර්වල නැහැ. ඔයාට මහන්සි, ඔයාගේ මනසට, ඔයාගේ හදවතට විවේකය අවශ්‍යයි. රෙස්ට් කරන්න. රීසෙට් වෙන්න. ගේන් හෙට ආපහු ට්‍රයි කරන්න. ඔයාට ජය නියතයි. ඉතින් අදත් මාව ආදරණයෙන් අහන් හිටියට ආදරණීය ඔයාට ගොඩාක් ස්තුතියි.